මේ ශ්‍රමණේ නේද? හිටපන් මං අල්ලගන්න. ඔය හිටපන්. කොහම හිටපන්. කොහම නවතියන්. හරි තව ටිකයි. හරි. අන්න. ආපහු ඈතට ගියා. කොහම හිටපන්. මං බෝ කොහම හරි අල්ලගන්නවා. කොහම හිටපන්. හරි තව ටිකයි. ආපහු ඈතට ගිහිල්ලා. මොකද්ද මේ වෙන්නේ? දුවගෙන යන අශ්වයන්ව ඇතුන්ව මුවන්ව දුවලා ගිහිල්ලා අල්ලගෙන තියෙනවා. මේ හිමින් වටින ශ්‍රමණයව අල්ලගන්න බෑනේ. ආපහු ඈතට ගිහිල්ලා. ඒ ශ්‍රමණයෝ ඔහම නැවතියන්. අංගුලිමාල මම නැවතිලා ඉන්නේ. ඔබ නවතින්න. මේ ශ්‍රමණයෝ බොරු කියන්නේ නුඹ නැවතිලා ඉන්න මට නවතින්න කියනවා. වඩින නුඹ නැවතිලායි කියනවා. මොකද්ද මේ කතාවේ තේරුම? අංගුලිමාල මම කිසිම කෙනෙකුට හිංසා කරන්නේ පව් කරන්නේ. මම පව් නොකරන නිසා සසරෙන් නැවතිලා ඉන්නේ. ඔබ ක්‍රූරයි. ඔබ පව් කරනවා. ඔබ දුක් සහිත වූ නිරය තිරිසන් ලෝකය ආදී අපායවල යන කෙනෙක්. ඒ නිසයි මා නැවතිලා ඉන්නේ. ඔබ නැවතිලා නැත්තේ. අනේ සිවරයන්න් වහන්සේ මගේ ඇඟ මොකක්ද වෙනවා වගේ. අනේ මා කෙරෙහි අනුකම්පා කරලාද මේ මහ කැලේට වැඩි. ඔබ වහන්සේගේ එක බණ පදයක් නිසා මගේ හිත පාපයෙන් මිදුණා. මට වරද තේරුණා. මට සමාව මැනවි ස්වාමීනි. මට සමාව මැනවි. පින්වත් අංගුලිමාල සංසුන් වන්න. හිතට වීරය ගන්න. හිංසා නොකරන්න. සසර ගමන නවත්වන්න. ඔබ රැස් කරගත්තේ බොහොම භයානකයි. අනේ ස්වාමීනි මට මේ ඇඟිලි මාලේ එපා. මම මේ විසි කරන්නම්. මම මේ ආයුධ සියල්ලම විසි කරලා දානවා. මට අනුකම්පා කරන්න ස්වාමීනි. සාදු. පින්වත් අංගුලිමාල මෙහි එන්න. ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න. ඒ අනුව ජීවිතය හැඩගස්වා ගන්න. සාදු.